අනනසයෝ සුබ දවසක් වේවාලා හැමෝටම. ඔයාලටත් එකතු වෙලා ඉන්නේ ෆොරින් නන් කොරියානු භාෂාව වීඩියෝ පාඩම් පාඨමාලාවත් එක්ක. 안녕하세요. konnichiwa. Hello. එතකොට අපි ඊයේ පාඩමෙන් එහෙමත් නැත්නම් 18 වෙනි පාඩමේ කතා කර චීන සංඛ්‍යා භාවිතා කරන ආකාරය සම්බන්ධව අද අපි කතා කරන්න යන්නේ කොරියානු සංඛ්‍යා පිළිබඳව. ඊයේ චීන සංඛ්‍යා භාවිතයේ පාඩම බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් පාඩම බලලා කොරියානු සංඛ්‍යා පාඩම බලන්න. එකේ ඉඳන් 10ට යනකම් කොරියානු සංඛ්‍යා අපි දැන් බලමු. 1ට කොරියානු භාෂාවෙන් han කියනවා. 2ට tu, 2ට tu, 3ට se, 3ට se, 4ට ne, 4ට ne, 5ට තාසොත්, 5ට තාසොත්, 6ට යෝසොත්, 6ට යෝසොත්, 7ට ඉල්කොප්, 7ට ඉල්කොප්, 8ට යොදොල්, 8ට යොදොල්, 9ට අහොප්, 9ට අහොප්, 10ට යොල්, 10ට යොල්. එකේ ඉඳන් han tu se ne තාසොත් යෝසොත් ඉල්කොප් යොදොල් අහොප් යොල් කියලා තමයි කියවෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක කියනවා ස්පීඩ් වැඩි නම් ඔයාලා හිමීට වීඩියෝ එක නවත්ත බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට 11ට අපි කියනවා ඔයාලා චීන සංඛ්‍යා පාඩම් බැලුවා නම් ඒ විදිහම තමයි 11ට අපි දැන් චීන සංඛ්‍යාවලත් 10ට කිව්වේ මොකද්ද? සිප් කියලා. වීඩියෝ පාඩම් පාඨමාලාව ගැන බැලුවොත් එහෙම හැඳින්වීමේ ඉඳන් ආයුධම් කරුවන්ට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම, කෝඩිය, ව්‍යාකරණ සහ වාක්‍ය රටා පිළිබඳ කතා කිරීම, පාඩම් 60 වීඩියෝ පැකේජය සම්පූර්ණයෙන්ම නාමපද සහ ක්‍රියාපද සම්බන්ධව සම්පූර්ණයෙන් කතා කිරීම, උච්චාරණ පාඩම්, එදිනෙදා කතා බහ සම්බන්ධ පාඩම්ත් අපි කතා කරනවා. ඒ වගේම විභාග ගැටලු සහ පිළිතුරු මෙන්ම පාඩම් 60 නැවත සාකච්ඡා කරනවා. වගේම ප්‍රැක්ටිකල් විභාගය සම්බන්ධ විස්තරත් අපි මේ වීඩියෝ පැකේජ් එක තුලින් කතා කරනවා. ඒ වගේම ඔයාලට ඒකට ඇතුළත් වෙනවා EPS topic පළවෙනි පෙළ පොත සහ දෙවෙනි පෙළ පොත ප්‍රශ්න 2000 පොතත් ඒකට ඇතුළත් වෙනවා. ඒ වගේම පැකේජ් එකකින් මිල වෙන්නේ රුපියල් 4990.